In New York, I'm in New York. Hello guys, කොහොමද ඔන්නකොට අද ෆ්‍රී පැනල් එකක් ගෙනල්ලා තියෙනවා අලුත් අප්ඩේට් එකේ. මේ පැනල් එකේ link එක description එකේ දාලා තියන්නම් මම. අලුත් WhatsApp group එකෙන් ආපු කට්ටියට එතන message එකේම තියෙනවා පැනල් එක. අපේ Discord group එකටත් මම මේක දාන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මේ පැනල් එක අරගෙන මේක තමයි පැනල් එකේ ෆෝල්ඩර් එක. හරිද? මේක extract here දෙන්න මෙතනින් ගිහිල්ලා password එක මේකේ ආයෙ මෙතනම එක දීලා okay දෙන්න. දැන් මම දැන්ටමත් මේක තියෙන හින්දා ආයෙ රිප්ලේස් කරන්න අහන්නේ ඒකින්ද මම ආයෙ මේව කරන්න. ඊට පස්සේ මේක run as administrator දෙන්න මතක ඇතුව ඊට පස්සේ දුන්නාට පස්සේ Red X cheats. මේ වගේ පැනල් එක ඕපන් වෙයි. ඔයගොල්ලන්ට latest emulator වල මේ පැනල් එක ගහන්න බෑ. වට emulator එක ඕන නම් මෙන්න මේකක් තියෙනවා 5.21.64යි 2104 ඒකත් හොඳයි. නැත්තම් ඔයාලට emulator එකක් හිතාගන්න වෙන මෙන්න මේකේ BlueStack කියන එක දෙන්න. මේකෙත් තියෙන emulator මේකේ 1001 emulator තියෙන්නේ. ඒකත් හොඳ emulator එකක් ගහන්න පුළුවන්. හරිද? ඔයාලට මේකේ තියෙන APK එක දාගන්න. මේ තියෙන V7 එකේ MB 374ක් වෙන APK එකක් තියෙන. ඒක දාගන්න අනිවාර්යෙන් වැඩ කරනවා පැනල් එකකට. වෙන APK එකක් නම් දන්නේ ඔයා කලින් මගේ පැනල් එක ගහන කෙනෙක් නම් clean time දෙන්න. කමන්න හැමෝම clean time දීලා inject දෙන්න. මොකද ඔය කට්ටිය වෙන කට්ටියක ඉන්ටර්නෙට් ගහනවනේ. හරිද? ඊට පස්සේ අපි මෙහෙම training ground එකට යමු. මේකේ ඇත්තටම ADB on කරන්න ඕනේ නැහැ වගේ ESP වැඩ කරේ නැති වුණොත් විතරක් on කරලා බලන්න try එකක් දීලා. හරි මෙහෙම inject දෙන්න තියෙන පැනල් එක. inject දුන්නාට පස්සේ ඔන්න ඔය විදිහට open වෙනවා. හරිද? මේ තියෙන use pass තමයි 5 days කියලා ගහන්න. S එකක් නැහැ. 5 DA විතරයි. ඊට පස්සේ මෙන්න මේක ටික් එක දාන්න. ටික් එක දාලා එහෙම login දෙන්න. login දෙන්නාට පස්සේ මේක ටිකක් කියලා කියලාම ඇරේ. ඊට පස්සේ ADB connected කියලා වෙන්න මෙතන මේක වැටෙනවා. ඊට පස්සේ මේක ESP වලට ගිහලා ESP on කරලා බලන්න වැඩ කරනවද කියලා. හරිද? අන්න ESP ටික වැඩ. හරියට අපි මුලින්ම පටන් ගමු. මේකේ aimbot එකෙන්. හරිද? aimbot එක ගහනවා නම් ඔයා මෙතනින් controls වලට ගිහලා මේක default දාලා තියාගන්න ඕනේ. full control වැඩ කරන්නේ. හරිද? මේ voice කරලා ගත්ත ඔන්න ඔය ගණක් වගේ තියාගන්න. එතකොට එනියට aiming කරන්න ලේසියි. හරිද? මේකේ aimbot එකේ වෙන්නේ එකක් මෙහෙම ඇඟට වැදිලා අනිත් ඔක්කොම ඔලුවට වදින scene එකක් තමයි තියෙන්නේ. දැන් මුගෙත් එකක් ඇඟට වැදිලා අනිත් ඔක්කොම ඔලුවට වදිනවා. අර ඇවිදින එකගෙත් එකක් ඇඟට වැදුනවා අනිත් ඔක්කොම ඔලුවට. මේ aimbot එකේ අර ඇවිදිනවා කියලා ඔලුවට වදින්න සීන් නෑ. මම ඇවිදින එක උඩට ගහලා පෙන්නන්නම්. ඇවිදිනවා කියලා මේ වදින්න සීන් නෑ. සුපිරියට වදිනවා aimbot එක. අලුතෙන් ස්පාන් එලිමන්ට් එකක් වදින්න විතරයි ඕනේ. ටිකටම වදිනවා. ඔය රීලෝඩ් ෆාස්ට් රීලෝඩ් මේ රීලෝඩ් කරන එකත් එපා වෙන හින්දා ෆාස්ට් රීලෝඩ් එක දෙනවා මේ. දැක්කම රීලෝඩ් නේ ස්පීඩ් එක. ඊට පස්සේ නෝ රිකොයිල් එක තියෙනවා මේ අර එම් එක වටේ යන නැතුව එකම තැන තියෙන විදිහට අපිට නෝ රිකොයිල් එක බලන්න පුළුවන් ස්පීඩ් හැක් එකෙන්. නේද? නෝ රිකොයිල් එක දැන් ඔයාලට මේ බටන් දාන්නේ හොයාගන්න බැහැ නම් ඉතින් ඔයාලට කියලා මේ ස්ටේටස් පැනල් කියන එක ඔන් කරන්න මේකේ පෙන්නනවා ඔක්කොම මේ. දැන් මම ස්පීඩ් හැක් එකට දාලා තියෙන 3 පෙන්නනවා. දැන් මම විසිබල් ඉන්පුට් එකට බටන් එකක් දාගන්නවා 4. ඒකත් පෙන්නනවා. on off කියලා තනත් පෙන්නනවා. හරිද? ඊට පස්සේ ignore no ගෙන් වෙන්නේ no catch enemy ignore කරන එක විතරයි. මේක සුපිරිම aimbot එකක්. හරිද? සයිලන්ට් aim ගහන්න එපා. main ID ගහනවා නම් bot account එක කමක් නැහැ. සයිලන්ට් aim එක ටෙස්ට් කරේ නෑ මම තාම. එක සේෆ් නෑ කියලා මම දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මොකද්ද මේක තියෙනවනේ මේ කැරගෙන එක
කැරගෙනක බින්දුර දාලා එහෙම බැක් ජම්ප් අනම්බනම් පොඩ්ඩක් වැඩ කැල්ලක් එහෙම දාන්න පුළුවන්. හරිද? ගත්ත පියට වැඩ කරනවා. ඊට පස්සේ අපි පෝස්ට් එකකින් පොඩ ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක ගහලා වෙන්න පෝස්ට් එක මෙතන ස්කෝප් කරාම ඇදලෙන සීන් එකක් තමයි තියෙන්නේ. මේක මේ අර හදලා තියෙන්නේ බග් එකක් නැති වෙන විදිහට දැන් මෙච්චර උඩ ඇදෙන්නේ නැහැ. ඔන්න ඔය ගණක් විතරයි ඇදෙනොත් ඇදෙන්නේ. මේ මෙතනින් එහා ඇදෙන්නේ. හරිද? එනිමියාව ඇදෙන්නේ මෙන්න මේ ගණක් වගේ තමයි. මේ F4 එකකින් ඇතුළේ තමයි ඇදෙන්නේ. හරිද? දැන් F4 එක එන්න ලොකු කරගත්තා කියලා දැන් මෙහින් ගෙවුවා කියලා අර ඇදෙන්නේ අර F4 එක මෙහෙන් තිබ්බ කියලා අර ඇදෙන ගානක් තියෙනවා. ඒ ගානින් ඇවිල්ලා හිටිනවා එන මේ. ඒතකොට ඔයා දැනගන්න ඕනේ ඒ ගානින් තමයි ගහන්නේ. දැන් මම මේ ගානින් ගෙවුවා උඩ වදිනවා. හරිද? මෙච්චර මෙහින් ගෙවුවා කියලා වදින්නේ. හරි? ඒක ඔයා F4 එක කැමති ගානක් දාගන්න. මම නම් මේ ගාන තමයි දාගෙන ඉන්න මට ලේසි හින්දා. එහෙම ගහන්න අපි දැන් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් ගිහලා ගහලා බලමු. කාලරන්නේ කෙලිය කියන්නේ. ඒ උඩ දුන්නේ නැද්ද? කොණ්ඩයි. විදිහට තමයි පොස්සෙම් එක වදින්නේ. සයිලන්ට් ටේප් නම් ගන්න යන්න එපා. මේ ඉන්න ගහන බොට් එක ගහන නම් කමක් නැහැ. මෙතන ස්කෙල්ටන් නම්බරන් ඒවා ටික තියෙනවා මේ විදිහට. මෙතන මේ ඔන් කරන ඔප්ෂන් පෙන්නනවා. මෙතන දැන් ඔන්න හෙල්ත් එක අයින් කරාම හෙල්ත් එක පෙන්නන්නේ. ඒවා ටික තියෙනවා. හරි. මෙතන ඔයාලට කැමති කීයක් කට් කරලා එකෙන් UI එක හයිට් වෙනවා කියන මෙතන යටත් පෙන්නන්නේ නැහැ. ඒකේ බෝත් විතරයි මෙතන පෙන්නන්නේ. මේක ටයිම් එක තියෙනවා CS ගහලා දාගන්න. මැචින් එලිටෙන්න දෙන්න මේ pin to top එක. තාම මෙන්න මේක දැන් මේ උඩනේ තියෙන්නේ. මේක යටට දාගන්න ඕන නම් මේක ටික් එක දාන්න. ටික් එක දාගත්තා නම් යටට යනවා. මේක අයින් කරාම උඩ හිටලා තියෙනවා. ස්ට්‍රීම් මොඩ් එක තියෙන ස්ට්‍රීම් මොඩ් දැම්මම ඊට පස්සේ මෙලෝ ලබ්බක් පෙන්නන්නේ නැහැ. කැමරා පැනල් එක වැඩ කරනවා. තව මේක හයිට් ෆෝම් ටාස්ක් පහකට ටික් එක දැම්මම මෙතන යට පෙන්නන්නේ නැහැ පැනල් එක. දැන් මේක අයින් කරාම මෙතන පෙන්නනවා. හැංගිලා ශේප් එක ගන්න ඕන පැනල් නෙමෙයි වගේ. එහෙම පුළුවන් එම්බොට් විසිබල් එකටත් කී එකක් දාගෙන ඔෆ් කර කර ඔන් කර කර ගහතයි ඒගොල්ලොන්ට. අන්ඩර්ග්‍රවුන්ඩ් එක තියෙනවා. අන්ඩර්ග්‍රවුන්ඩ් එක මෙතන නම් ගහන්න බෑ. ඒක ගහන්න එහෙම බඩ ගාගෙන අන්ඩර්ග්‍රවුන්ඩ් එක ඔන් කරන්න ඕන කී එකක් දාගෙන. හරි කී එකක් කරලා මෙතන කී එක පෙන්නනවා. ඔන් කරගෙන එහෙම ගහන්න තමයි තියෙන්නේ. එන්න මින්ටරලා ගහන්න තියෙන ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක අන්ඩර්ග්‍රවුන්ඩ් එක මූට් කරන්න බෑ. හරි ඔච්චර තමයි ඉතින් තියෙන්නේ. පැනල් එක හොඳයි නම් ගහලා බලලා අපිට ඔයාලට බයි කරන්න ඕන අපිට මැසේජ් එකක් දාන්න. Discord එකෙන් හරි WhatsApp එකෙන් හරි මාව contact කරගන්න. TikTok එකේ තියෙනවා මගේ නම්බර එක. හරි එහෙනම් කොල්ලෝ අදට වැඩ ඉවරයි. දවස් 5ක් පැනල් එක තියෙනවා. enjoy කරලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් හරි